මේ හුඩ් ස්කෝප් එක ඇපියරන්ස් එකට විතරක් නෙමේ මේකත් එක්ක අපිට ටර්බෝ ඉන්ටර්කූලින් සිස්ටම් එකකුත් හම්බෙනවා. සොලිඩ් ඇක්සල් වගේම හොඳ කොයිල් ස්ප්‍රින්ග් එකක් තියෙන හින්දා මේක පාර යන්න හදපු වාහනයක් නෙමේ. ගස්කල් පෙරලගෙන ඇලක දොලකුණක් යන්න පුළුවන් වාහනයක්. ඇපියරන්ස් එක වගේම මෙකනිකල් ගත්තත් මේක ගොඩක් සිම්පල් වාහනයක්. ඒකම තමයි මේකේ තියෙන ස්පෙෂලිටි එක. මේ වාහනේ තියෙන්නේ බොඩි ඔන් ෆ්‍රේම් ස්ට්‍රක්චර් එකක්. ඒකත් එක්කම වාහනේ මාර ස්ට්‍රෝං. මං කලින් කිව්වා වගේ මේක ගොඩක් සිම්පල් වාහනයක්. මේ හැම දෙයත් එක්කම ඕෆ් රෝඩ් කරන්න ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ ඉන්න හැමෝම තෝරගන්නේ Nissan Petrol. අද අපි යූත් එකේ ගරාජයෙන් කතා කරමු Nissan Petrol වල 5th generation එක Y61 ගැන. Close your eyes. අයිබෝවන් වාහනවලට ආදරය කරන ඔයාලා හැම දෙනෙක්ම අද යූත් එකේ ගරාජ් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලට රිවිව් එකට අරන් ඇවිත් තියෙන්නේ Nissan Petrol Y61 එකක්. Nissan Petrol ගැන කතා කරද්දී මේ වාහනේට මුර සංචාරකයා කියන අදහසත් එක්ක තමයි මේ නම ඇවිත් තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මේ වාහනේට නම හැදුනේ කොහොමද? මේ බ්‍රෑන්ඩ් එක පටන් ගත්තේ කොහොමද? ලෝකේ පුරාම ෆේමස් වුණේ කොහොමද? මොනවද මේ වාහනේ දීලා තියෙන අබෝට්ස් මේ හැම දෙයක් ගැනම අපි Mr. History program එකකින් කතා කරලා තිනවා මීට අවුරුදු 3කට කලින්. ඒ වීඩියෝ එක ලක්ෂයකමාරක් විතර බලලත් තියෙනවා. ඉතින් ඒකින්ද මම දන්නවා Nissan Petrol එකේ history එක මේ වීඩියෝ කතා කරන්න ඕනේ. අපි කෙලින්ම බහිමු Nissan Petrol Y61 එකට. මේ මොඩල් එක නිෂ්පාදනය කරන්න පටන් ගන්න 1999 දී. ඉතින් 5th generation එක තමයි මේ විදියට Nissan Petrol Y61 කියන මොඩල් කෝඩ් එක යටතේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලඟ 99 ඉඳන් ආපු වාහන තියෙනවා නම් මේ වාහනේ first face එක වගේම මෙන්න මේ තියෙන face lifted මොඩල් එකකුත් මේ වෙනකොට අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන්. මේක ඔරිජිනල් second face lift වාහනයක්. මේක ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙන 2015 අවුරුද්දේ. ඉතින් ඔයාලඟ තියෙනවා නම් පරණ Nissan Petrol එකක් ඔයා කැමති නම් ඔයාගේ වාහනේ face එක මේ විදියට අප්ඩේට් කරගන්න කතා කරන්න 0777යි 18යි 1890 කියන hotline number එකට. මේ වාහනේ අද අපිට වීඩියෝ එකට දෙන්නේ කඩුවෙල Guardian Auto Spares එකේ. ඉතින් කඩුවෙල Guardian Auto Spares එකේ Nissan Petrol වලට අවශ්‍ය කරන හැම face kit එකක්ම ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Land Cruiser 100 වලට 200 වලට Prado 120 150 මේ වගේ හැම වාහනයකටම අවශ්‍ය කරන face conversion kit වගේම body modification parts තියෙනවා කඩුවෙල Guardian Auto Spares එකේ. ඉතින් ඔයාගාව SUV එකක් තියෙනවා නම් කතා කරන්න කලින් මතක් කරා වගේ 0777යි 18යි 1890 කියන hotline number එකට. ඉතින් මේ වාහනේ තියෙන්නේ ZD30 engine එකක්. ඉතින් මේ වාහනේ අපිට 3 liter turbo diesel engine එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක type එක ගැන කතා කරද්දී inline 4 cylinder type එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. capacity එක 1953 cc තියෙන. ඒ වගේම මේකේ power එක horse power 158ක්. torque එක newton meter 350ක් 380ක් අතර බලා ගන්න පුළුවන්. ඒ වගේම fuel system එක ගැන කතා කරද්දී common rail fuel system එකක් තමයි මේකේ අලුත් engines වල තියෙන්නේ. ඒ වගේම මේක turbo intercool engine එකක් කියලා කියන්න පුළුවන්. ඔයාට මේ top mount කරලා තියෙන intercool එක බලා ගන්න පුළුවන්. එතනින් එහාට ගියාම මේක 5 speed manual gearbox එකක් තියෙනවා. ඒ වගේම මේක heavy duty වගේම මේක ගොඩක් strong. ඒ වගේම heavy duty වලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ engine එකක් කියලා අනිවාර්යෙන් කියන්න ඕන. Nissan Petrol එකේ design එක ගැන අපි කතා කරලෙමු. ඉතින් මේ වාහනේ design එක ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ වාහනේ සාමාන්‍යයෙන් අර අලුතෙන් එන LC300 එක එතනින් එහාට ගියාම දැන් එන අපි modern අපි දැන් කතා කරන ගොඩක් SUVs වල එහෙමත් නැත්නම් crossovers වල ගොඩාක් designs තියෙනවා. ඒ වගේම lines අර මෙහෙන් ගොඩාක් continue වෙලා තියෙනවා. shadow lines එහෙම ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරත් Y60 වල design එකට මේකේ පොඩ්ඩක් design එක සමානයි. එතනින් එහාට ගියාම අපිට මේ කාලාව Nissan pickups වලත් මෙන්න මේ grill design එක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නමාර වගේ වාහනවල මෙන්න මේ grill design එකම තියෙනවා. එතනින් එහාට ගියාම මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ headlamp එකක්. ඒත් එක්කම අපිට මෙන්න මේ විදිහට fog lamp එකකුත් බලා ගන්න පුළුවන්. මේ fog lamp එකේ මෙන්න මේ වගේ chrome rings දෙකක් දෙපැත්තෙන් අපිට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතනින් එහාට ගියාම මේක අපිට ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලොකු ground clearance එකක් තියෙනවා. ඉතින් මේ ground clearance එකත් එක්ක මම අර කලින් කිව්වා වගේ ඕන වල ගොඩේ තියෙන පාරක ලේසියෙන් යන්න පුළුවන්. ඒ වගේ මෙන්න මෙතන පල්ලෙහෙන් අපිට මෙතන බම්පර් ඩිසයින් එකක් තියලා තියෙන්නේ. හැබැයි පොඩක් පල්ලෙහෙන් ස්කිට් ප්ලේට් එකකුත් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා අර ඇලක දොලකාරි මඩේ කොහේ හරි යනවා නම් මේකට වෙන හානියවම කරගන්න තමයි ස්කිට් ප්ලේට් එකක් දීලා තියෙන්නේ. ඒක ගොඩක් වැදගත් වෙනවා. මේක ඕෆ් රෝඩ් කරන්න පාවිච්චි කරන වාහනයක් හින්දා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ වාහනේ මේ ස්ට්‍රක්චර් ගැන කතා කරද්දී ඩිසයින් එක වගේම මේකේ මෙකැනිකල් සයිඩ් එකත් ගොඩක් සිම්පල් වෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ.
ඉතින් මේක ඔයා ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කියලා හිතුවත් එහෙම නෑ. මේක ගොඩක් පාවිච්චි කරන්නේ ඕෆ් රෝඩ් කරන්න. සාමාන්‍යයෙන් මේක දැන් Y62 එක වගේම Y63 එකත් ඇවිත් තියෙනවා මාකට් එකට. ඒවට වඩා Y60 එකයි 61 එකයි තමයි ලෝකේ වගේම ලංකාවෙත් ගොඩක් ෆේමස් ඕෆ් රෝඩ් කරන්න හේතුව මේ වාහනේ මෙකැනිකලි වගේම මේ එක්ස්ටීරියර් ඉන්ටීරියර් හැම දෙයකම තියෙන සිම්ප්ලිසිටි එක තමයි හේතුව. ඉතින් ඕෆ් රෝඩ් කරන්න කෙනෙක් නම් ඔයා මේකේ රීසන් එක දන්නවා. මොකද කැලේක ගියාට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් පෙරළුනොත් මොනවා හරි වුණොත් වාහනේ ටක් ගාලා ෆික්ස් කරගන්න පුළුවන් වෙන්න තමයි මේ වගේ සිම්පල් මෙකනිසම් එකක් තියෙන හින්දා මේක ගොඩක් ලෝකේ ෆේමස් වෙලා තියෙන්නේ. හරි. ඒ විදිහට තමයි අපිට මේකේ ලුක් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේකේ පොඩක් අර දැන් මම මේ වාහනේ ඉස්සරහින් ඉඳි ඔයාලට පේන ඇති වාහනේ කොච්චර ලොකුයිද කියලා. ඒ කියන්නේ වාහනේ ඇතුළට නැග්ගහමත් ඒක දැනෙනවා. මේකත් එක්ක ගැම්මට පදින්න පුළුවන් වාහනයක්. ඒ වගේම මෙන්න මේ ග්‍රිල් ඩිසයින් එකත් එක්ක වාහනේ පොඩි ප්‍රීමියම් ෆීල් එකකුත් වෙනවා. මේකේ ක්‍රෝම් පාර්ට් එකක් තියෙනවා. ඒ වගේම මේ ඇතුළෙනුත් ක්‍රෝම් ඩිසයින් එකක් තමයි ගිහින් තියෙන්නේ. සිල්වර් කලර් එකෙන්. ඒකත් එක්ක වාහනේ හොඳ ප්‍රීමියම් පොඩි ප්‍රෙස්ටිජ් ගතියකුත් තියෙනවා කියලා කියන්න පුළුවන්. අප්ඩේට් කරන්න පුළුවන් වාහනයක් විදිහට ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. මම නම් පර්සනලි මේකට ගොඩක් කැමතියි. මේකේ තියෙන කම්ෆර්ට් එක වගේ දේවල් හින්දාම. ඉතින් එතනින් එහාට ගියාම මේකේ සයිඩ් ප්‍රොෆයිල් එකට එනකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලොකු වීල් ආච් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හොඳ ෆුට් ස්ටෙප් එකක් තියෙනවා. හොඳ weight එකක් ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගියාම ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලොකු වීල් එකක් දීලා තියෙනවා. ඒ වගේම බැලුන් සයිස් එකෙන් වැඩි වීල් එකක් පාවිච්චි කරලා තියෙනවා. මේක ඕෆ් රෝඩ් කරන්න පාවිච්චි කරන හින්දා. ඒ වගේම මේකේ ඩිෆ් ලොක් එක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මේකෙන් තමයි මේක ඩිෆ් ලොක් එක ඇවිත් තියෙන්නේ මේ වාහනේ. එතනින් එහාට ගියාට පස්සේ අර ඉස්සරහා තියෙන සිම්ප්ලිසිටි එක මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එකෙත් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ටිකක් හයි ග්‍රේඩ් එක වාහනයක් ඉඳලා මෙන්න මේ වගේ ක්‍රෝම් ඩෝ හැන්ඩල්ස් වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉස්සරහා ග්‍රිල් එකෙත් අපිට ක්‍රෝම් පාර්ට්ස් ඇවිත් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට සයිඩ් මිරර් එකත් අපිට මෙන්න මේ වගේ ක්‍රෝම් ඩිසයින් එක ඇවිත් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ ඩෝ වයිසස් වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සල්ල දේවල් ටිකක් තමයි මේ වාහනේ කතා කරන් තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනින් අපිට මේක නිසාන් පෙට්‍රල් උනාට මේක ඩීසල් වාහනයක්. ඒකින්ද මෙන්න මෙතනින් තමයි අපිට ඩීසල් පම්ප් කරන්න තියෙන වාහනේට මේකේ ලීටර් 90ක වගේ ලොකු කැපැසිටි එකක් තියෙනවා. ඒකේ හින්දා ඔයාට කැලේක ඕන තැනක යන්න පුළුවන්. දැන් 4 සිලින්ඩර් ටර්බෝ එන්ජින් එකක් තියෙන හින්දා මේක ලොකු වාහනයක් නේ. ඒකින්ද මේ වගේ වාහන කොහොමත් අර ලොකුවට ෆුවල් එෆිෂියන්සි එක බලන්නේ මේක SUV එකක්. ඒ විදිහට තමයි මේකේ සයිඩ් ප්‍රොෆයිල් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි මෙහෙමම රියර් ප්‍රොෆයිල් එක ගැනත් කතා කරලෙමු. SUV එකක් වුණාම හැමෝම බලාපොරොත්තු වෙන විදිය හොඳ රියර් ප්‍රොෆයිල් එකක් මේ වාහනේ තියෙනවා. ඒ වගේම අපිට ස්පෙයා වීල් එකත් මේකේ ඩෝ එකේ මවුන්ට් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් Nissan petrol එකේ ඉන්ටීරියර් එක ගැන කතා කරන්න එනකොට මේ වාහනේ අපිට මෙන්න මේ වගේ ෆැබ්‍රික් සීට්ස් තමයි හම්බෙලා තියෙන්නේ. සාමාන්‍ය සීට්ස් ගොඩක් කම්ෆර්ටබල්. සාමාන්‍යයෙන් අපි SUV එක වුණත් කාර් එක වුණත් වාහනේ කම්ෆර්ට් එක ගොඩක් ඩිසයින් වෙන්නේ වාහනේ සීට්ස් වලින්. ඒ වගේම සස්පෙන්ෂන් වලින්. සස්පෙන්ෂන් ගැන මම කතා කරා. ඉතින් මේකේ තියෙන ඇක්සල් වගේම කොයිල් ස්ප්‍රින්ග් එක වාහනේ අර මම මේ නිකන් ඉඳලා පොඩ්ඩක් ඔයාලට මේම හොල්ලලා පෙන්නන්න. මේකේ සස්පෙන්ෂන් අවුල්ලා නෙමෙයි. මේකේ සස්පෙන්ෂන් හැටි අපි දාන සාමාන්‍ය වාහනයකට හැමිල්ලුත් හෙල්ලෙන්න බෑ. හැබැයි මේකේ ඒ හරි විදිහට සස්පෙන්ෂන් තියෙනවා. ඒත් අර ඔයාලට පේනවා මේක වාහනේ පොඩ්ඩක් මම එහාට මෙහාට උනත් ඒ තරම් මේකේ හොඳ සස්පෙන්ෂන් යුනිට් එකක් තියෙනවා. මාර කම්ෆර්ටබල් කියලා කියන්න පුළුවන් වාහනේ. ඉතින් මේ වගේ ආම්රෙස්ට් එකක් තියෙනවා. ආම්රෙස්ට් එකත් එක්ක මෙතන පල්ලෙන් අපිට මෙන්න මේ වගේ ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. මේක මදි නම් අපිට මෙන්න මෙතන මේක ඇලයින් කරලා මෙතන පල්ලෙන් ලොකු ස්ටෝරේජ් ස්පේස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වැදගත්. එතනින් එහාට ගියාම කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. තවත් ස්ටෝරේජ් ඒරියාස් කීපයක් තියෙනවා. එතනින් එහාට ගියාම මෙන්න මෙතන අපිට 12 වෝට් අවුට්ලට්ස් දෙකක්ම මෙතන දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම සිගරට් ලයිට් එකක් වගේ දේවලුත් මෙතන බලා ගන්න පුළුවන්. එතනින් එහාට ගියාම මෙන්න මේ වගේ බේසික් AC කන්ට්‍රෝලර්ස් ටිකක් තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන අපිට අපේ රිවර්ස් කැමරා එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට තවත් ස්ටෝරේජ් ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඩෑෂ්බෝඩ් එකේ ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක වගේ දේවල් ගැන කතා කරද්දී හදලා තියෙන්නේ මේක ප්ලාස්ටික් වුණාට චීප් ෆීල් එකක් නැහැ. හොඳ ක්වොලිටි ෆීල් එකක් තියෙන විදිහට මේ හැමදේම ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මේක අපිට මෙන්න මේ වගේ ටීක් පැනල්ස් බලා ගන්න පුළුවන්. මේ ටීක් පැනල්ස් ඩැමේජ් වෙලා නැහැ. ඉතින් අතට අහුවෙන හොඳ හසාඩ් ලයිට් බටන් එකක් වගේම මේ ඩීෆොගර් ඔප්ෂන් එක වගේ දේවල් අතට ලොකුවට අහුවෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. මේක අපි අර ටිකක් ලොකු SUV එකක් කියන ෆීල් එක දැනෙන. ඉතින් මෙන්න මේ විදිහට අපිට සිංගල් මල්ටිෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් බලා ගන්න පුළුවන්. මේක අපිට වොලියම් එක අප් ඩවුන් කරන්න, මෝඩ්ස් වල මාරු වෙන්න මේ වගේ සිම්පල් දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගියාම ගේජ් ක්ලස්ට් එකට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් සිම්පල් ගේජ් ක්ලස්ට් එකක් තමයි මේ වාහනේ තියෙන්නේ. අපේ එන්ජින් එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් වෝන් කරනවා.
ඊළඟට බැටරි ඉෂුස් තියෙනවා නම් ඒ දේවල් පෙන්නනවා. ඒ වගේම වාහනේ ඩෝර්ස් ඕපන් කරලා තියෙනවා නම් ඒක වෝන් කරනවා. ඒ වගේම හෑන්ඩ් බ්‍රේක් ඕපන් කරලා තියෙනවා නම් ඒ දේවල් පෙන්නන ගොඩක් සිම්පල් දේවල් ටිකක් තමයි බලා ගන්න පුළුවන්. ඉන්නේ ෆුවල් ලෙවල් එකේ ස්පීඩ් එක, RPM මීටර් එක, එන්ජින් හීට් එක වගේ දේවල් තමයි මේක අපිට ඩිස්ප්ලේ කරනවා බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ වාහනේ අපිට ඩිස්ප්ලේ මේ විදිහට තමයි අපිට මේ වාහනේ ගේජ් ක්ලස්ටර් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මෙන්න මෙතනින් ස්පීකර්ස් හම්බ වෙනවා අපිට. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි මේ වාහනේ කතා කරන් තියෙන්නේ. ඒ වගේම මේකේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තට පස්සේ ඔයාලට පේනවා මට ඉස්සරහා පේන විදිය ටිකක් උසින් අඩු කෙනෙක්ට නම් මේක ඩ්‍රයිව් කරන්න පොඩ්ඩක් අමාරුයි. මේකේ මැනුවල් සීට් හයිට් ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. ඒකත් එක්ක වාහනේ සීට් එක පොඩ්ඩක් උස් කරගන්න පුළුවන්. ඒ වුණත් ඉතින් සාමාන්‍යයෙන් උස අඩි 5යි 8ක් වගේවත් තියෙන්න ඕනේ මේ වගේ එකක් කම්ෆර්ටබල් ඩ්‍රයිව් කරන්න. 6ක් තියෙනවා නම් ෂේප් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඊට වඩා අඩුයි නම් මේ වගේ වාහනයක් ඩ්‍රයිව් කරන්න ටිකක් අමාරු වෙනවා. anyway මේකේ ගොඩක් හොඳ සීට්ස් තියෙනවා, හෙඩ් රෙස්ට් තියෙනවා. මේකේ හැම තැනකම අපි අර කතා කරපු බේසික් දේවල් තමයි බලා ගන්න තියෙන්නේ. බේසික් වුණත් මේක වටිනවා ඔෆ් රෝඩ් කරන්න පාවිච්චි කරන හින්දා. මේකේ රියර් සීට්ස් වලට එනකොට මේක ෆුල් සයිස් SUV එකක්. ඒකත් එක්කම මේකේ ලෙග් ස්පේස් එක හොඳයි, හෙඩ් රූම් එක හොඳයි. එතනින් එහාට ගියාම මේකෙත් අපිට හොඳ සීට් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. අපිට මේකේ ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් හම්බ වෙනවා. ඒකත් එක්ක ඉතින් දුර ගමනක් වුණත් යන්න පුළුවන්. ස්පෙෂල් දෙයක් කිව්වොත් මේ වාහනේ සාමාන්‍යයෙන් අලුතෙන් එන මොඩර්න් SUVs වල ක්‍රොස්ஓවර්ස් වල අපිට ජනේලෙන් එළිය බලනකොට, වින්ඩෝ එකෙන් එළිය බලනකොට හරි ලොකු වින්ඩෝ එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේක එළියෙන් ගත්තත් ඇතුලෙන් ගත්තත් සෑහෙන ලොකු ස්පේස් එකක් තියෙන මේ වගේ වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. මේ වාහනේම බ්‍රෑන්ඩ් කරලා තිනවා සෆාරි වගේ තවත් නම් වලින්. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් සෆාරි යනවා නම් ඒ වගේ දේවල් වලට මේක ගොඩක් පාවිච්චි කරන්න ලේසි මැච් වෙනවා. මොකද අපිට කැලේ යනකොට මේ දේවල් හොඳට බලාගෙන යන්න පුළුවන්. හොඳ විව් එකක් මේකේ ගන්න පුළුවන් හින්දා. ඒ වගේම වාහනේ හැම සීට් එකකම හොඳ කම්ෆර්ට් එකක් තියෙනවා. එතනින් එහාට ගියාම මේක අපිට ආම් රෙස්ට් එකක් හම්බ වෙනවා. මේ ආම් රෙස්ට් එකේම අපිට මෙන්න මේ වගේ කප් හෝල්ඩ් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලේසියෙන් මේකේ 3 දෙනෙක්ට යන්නත් පුළුවන්. මේ මෙන්න මේ තියෙන ලොකු ආම් රෙස්ට් දෙකක් වෙන වෙනම තියෙනවා. මේ දෙක අයින් කරලා ඉතින් පහසුවෙන් මේ සීට් වල 5 දෙනෙක්ට යන්න පුළුවන්. ඉස්සරහා පිටිපස්සේ මේ රෝස් දෙකේ. ඒ වගේම පිටිපස්සේ තර්ඩ් රෝ එකෙත් අපිට ගොඩක් ලේසියෙන් යන්න පුළුවන්. මම තර්ඩ් රෝ එකට යන විදිය ඔයාලට මෙහෙමම පෙන්නන්න. ඉතින් සුපුරුදු විදිහට මේකේ පිටිපස්සට යන්න තියෙන මෙන්න මේ විදියට සීට් එක පාත් කරලා මෙන්න මෙතන තියෙන පොඩි කැල්ලක් මේක මේ විශ්වරට පස්සේ ගොඩක් ලේසියෙන් අපිට මේක උඩට කරන්න පුළුවන්. ඒ වගේම ෆුට් ස්ටෙප් එකට අඩිය තියලා මෙන්න මේ විදියට අපේ තර්ඩ් රෝ එකට ඇක්සස් ගන්න පුළුවන්. ඉතින් තර්ඩ් රෝ එකට ආවට පස්සේ මම ඔයාලට වීඩියෝ එකේ කියන්නේ පෙන්වන්න ඕනේ හින්දා මගේ කකුල් දෙක මෙහෙමම තියාගෙන මෙහෙම තියාගන්න. මම මේක පල්ලෙහාට කරොත් අපිට කැමරා කරන්න අමාරුයි. හරි. කකුල් දෙක මෙන්න මේ වගේ ගානකට තියාගන්න පුළුවන් මං වගේ කෙනෙක්ට. මං ආයිත් පාරක් මේක උස්සනවා. ඉතින් සාමාන්‍ය පොඩි ළමයි දෙන්නෙක්ට තමයි මේ රෝ එක ගොඩක් මැච් වෙන්නේ. ඉතින් එහාට ගියාම මේක සාමාන්‍යයෙන් මම වගේ කෙනෙක්ට නම් ටිකක් දුර ගමනක් යන්න අමාරුයි. ඇත්තටම පොඩි ගමනක් නම් යන්න පුළුවන් ෂේප් එකේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ තර්ඩ් රෝ එක ගැන කතා කරන් තියෙන්නේ. මේකේ හෙඩ් රෙස්ට් දෙක මේ තාමත් හොඳ කන්ඩිෂන් එක තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් අපිට දාගන්න පුළුවන්. දාගෙන ඒක අවශ්‍ය නැත්නම් අයින් කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ තර්ඩ් රෝ එක බලා ගන්න පුළුවන් ඉන්නේ. එතනින් එහාට ගියාම මේක අපිට මෙතනටත් ලයිට් එකක් හම්බ වෙනවා. ඒ වගේම AC vents මේ වාහනේ මෙතන මේ කියන්නේ අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මූන්ට් එන එක නවත්ත ගන්න පුළුවන්. මෙතන වගේම මෙන්න මේ ලයින්ස් වල හැමතැනකම AC vents තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකින්ද වාහන ඇතුලේ හොඳ කූල් එකක් ගන්න පුළුවන් කියලා අනිවාර්යෙන් කියන්න ඕන. එතනින් එහාට ගියාම මම මෙහෙමම පෙන්නන්නම්. මේකේ පිටිපස්සේ ඩෝර්ස් අපිට ඕපන් කරන්න පුළුවන්. මෙන්න මේ මෙතනින් කෑලි දෙකකට අපිට ඕපන් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඕපන් කරලා මෙන්න මෙතනත් අපිට ඕන නම් මේ සීට්ස් උඩට කරලා ලොකු ස්ටෝරේජ් ඒරියා එකක් ගන්න පුළුවන්. ඉතින් Nissan Petrol Y61 එක ගැන ඔයාලා දන්නේ ගොඩක් දේවල් අද අපි යුත් එකේ ගරාජයෙන් කතා කරා. මේ වගේම තවත් රිවිව්ස් බලන්න කැමති නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න යුත් එකේ ගරාජ් එකත් එක්ක. අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ ඔයාලගේ වාහන හින හැබෑ කරන යුත් එකේ ගරාජ් එක යුත් ගෑරේජ්.